අපි ගියා පානදුරේ තොරණ බලන්න. ඉතින් මේ තොරණේදී අපිට පිටිපස්සේ කොටසත් බලන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් තොරණක් බලන්න යද්දී පිටිපස්සේ කොටස් බලන්න දෙන්නේ නෑනේ. මේ තියෙන්නේ ෆෑෂර් කොටය. ඊට උඩින් තියෙන්නේ ටයිමින් කොටය. ඉතින් මේ ෆෑෂර් කොටයෙන් සිදු වෙන්නේ ඩිම් වෙවි ලයිට් පත් වෙන එකයි. නැත්තම් පත් වෙනවා නැවතත් නිවෙනවා. ඉතින් මේ තියෙන්නේ පැනල් බෝඩ් එක. මේ මාම තමයි විදුලි කාර්මික වැඩ කටයුතු කරන්නේ. නැත්තම් මෙතන ඉන්නේ නෑනේ. කෙනෙකුට මොකක් හරි සිදු වීටක් ගල් දැනුවත් වෙන්නත් පුළුවන්. ඉතින් මේ ෆෑෂර් කොටේ ගින්දර පිට වෙනවා නේද? ඉතින් මේකේ වටේට ගහලා තියෙනවා පටියක්. ඒ පටියෙන් තමයි මේ කරන්ට් එක එන්නේ. ඒ කරන්ට් එක එනවත් එක්කම මේ පුංචි දාර ගහලා තියෙනවා මේ ෆෑෂර් කොටේ. ඒකෙන් තමයි ඒ ගෑවු පසු තමයි මේ ගින්දර පිට වෙන්නේ. තොරණේ තියෙන විදුලි බුබුලු වලට මේ වයර් මගින් තමයි කරන්ට් එක සපයන්නේ. ඉතින් මේ ෆෑෂර් කොටය සහ ටයිමින් කොටය හදලා තියෙන්නේ දැව මගින් නේද? සාමාන්‍යයෙන් තොරන් හදනවා නම් පුවක් ගණන් තමයි භාවිතා කරන්නේ. ඒත් මේකට යකඩ බට තමයි භාවිතා කරලා තියෙන්නේ. අපි දැන් ෆෑෂර් කොට බැලුවානේ. දැන් අපි ඉදිරියට ආවා. ඉතින් මේ ඉදිරියේ තියෙන තොරණයි මෙහි කලාත්මක භාවය නිර්මාණාත්මක භාවය අපිට කියා නිම කරන්න හැකිය. අපි දැන් එහෙනම් විනිදුවක් අහලා මෙමුකෝ. සාදු සාදු බුදු හිමි නම දින්කායි අමරදාස පණ්ඩිත රත්න නම දේවී ආදර්ශ තුමාට මෙතනදි පිරුදෙන්ට වාසනාගේ අරමුණ පුළුවන්. ඉතින් මෙහි සුවිශේෂම කාරණය තමයි ගිය අවුරුද්දේ 2024 මැයි මාසේ මෙම ස්ථානයේම දිගින් සහ පළලින් වැඩි තොරණක් ඉදි වුණා. ඉතින් එය ආසියාවේ විශාලතම තොරණ නමිනුත් හැඳින්වුණා. ඉතින් මේ පාර හැදුවේ පරිවාර කූඩු 32 සමන්විත හා මේ මව් කූඩු යන්ත්‍රානුසාරයෙන් සාදා ඇත. ඉතින් මේ කූඩුව ඉතාමත් විස්මිත ආකාරයට තමයි හදලා තියෙන්නේ. අපිට කියා නිම කරන්න බෑ අලංකාරවත් භාවය. ඉතින් මේ මාමා දැන් දැනුවත් වීමක් කරයි. ඉලාකාවේ එතෙක් මෙතෙක් ඉදිරෝ තොරන් අතරින් පරිවාර කූඩු 32කින් සමන්විත වුණු යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වන දර්ශනීය පහන් කූඩු දෙකක් මත ඉදවුණු ලංකාවේ එකම සහ ප්‍රථම තොරණ පානදුරා විශ්ව මහා තොරණ. එතෙක් මෙතෙක් ලංකාවේ තොරණ අතරින් සංගීත භාණ්ඩ දෙකක් නිර්මාණය වන පරිදි ඉදිකර ප්‍රථම සහ පළමු තොරණ පානදුරා විශ්ව මහා තොරණ. සූදානම් ඒ දැවැන්ත විශ්ව නිර්මාණයේ ඒ විශේෂ දර්ශන පෙරහැර ඔබ යොමු කරන්න. එසේනම් 2568 වන වෛශාඛ මංගලයේ විවේ පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ සාඩම්බර 67 වන නිර්මාණය ගුත්තිල ජාතක කතා වස්තුව විදාහයක් කියන පානදුරා විස්මිත මහා තොරණේ විශේෂ දර්ශන පෙරහැරට අප යොමු වෙමු. නෙත් යොමු කරන්න පානදුරා විස්මිත තොරණ දෙසට. පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ අභිමානවත් දායකත්වයෙන් 67 වෙනි වතාවට මින් පෙර කිසි දිනක කිසිවෙක් අද්විතීයද තොරණක් එක්සත් වෙසක් තොරණ දැක්වෙන්නේ උදෑනි නුවර සිට බරණැස නුවර වෙතට පැමිණ ගුත්තිල පඬිතුමා විසින් වීණා වාදන ශිල්පය උගත් මූසිල තම ගුරුතුමාගේ මාර්ගයෙන්ම රජවාසලේ සේවයට බැඳී ගුරු හා සමාන වැටුප් ඉල්ලීම මත වීණා වාදන තරගයකට එළඹුණා.
ඒ පිළිබඳ හටගත් කලකිරීම මත බලගත් වූ ගුත්තිල පඬිවරයාගේ සහයට පැමිණි සක්‍ර දේවේන්ද්‍රයන් ජයග්‍රහණයට උපදෙස් දී විශේෂිත වූ වියන්ගුලි 3ක් පඬිවරයාට ලබා දී තිබීම ඔබ දුටුවා නේද? තවද 2023 වසරේ ලංකාවේ විශාලතම තොරණ නිසා 2024 ලෝකයේ මෙතෙක් බිහි වූ තොරන් අතරින් උසින් පළලින් මෙන්ම විදුලි බුබුලු සංඛ්‍යාවෙන් වැඩි එකම විසක් තොරණ ලෙස ගිනස් වාර්තා පොතට එක් වූ මේ දර්ශනීය වෙසක් තොරණේ මේ වන විට සිදුවන්නට යන්නේ ඔබේ ජීවිත කාලය තුළ මින් පෙර නොදුටු ආශ්චර්යජනක සිදුවීමක්. ගුත්තිල පඬිතුමා සක්‍ර දේවේන්ද්‍රයාණන් දුන් ගුලි 3 නේද? එතුමා විසින් නොඩුකුවනට විසික් කළා. තොරණේ තිබෙන මනරම් වීණා දෙක තත්බිඳිනවා නේද? ඇති වලාකුළු මතින් වඩින්නේ දෙවියන් සලා දෙවියන් සැරසිලා දිව්‍ය විමානයෙන් වඩින්නේ දිව්‍ය පුත්‍රයා ඇතුළු දිව්‍යාංගනාවන් නේද? මල්ලිසිනාකාරය බලන්නකෝ. මම නම් මීට කලින් වෙසක් තොරණකින් මෙවැනි දේවල් නම් දැකලා නැහැ. ඔබ දැකලා තිබේද? මේ ඔබට දක්නට ලැබෙන්නේ දිව්‍යාංගනාවන් නැවත දිව්‍ය විමාන වලට පිටත් වන ආකාරයයි. දැන් ඔබට දක්නට ලැබෙන්නේ විස්මජනක සිදුවීමක්. ඒ තමයි යන්ත්‍රානුසාරයෙන් කැරකෙන පරිවාර කූඩු 16 බැගින් කූඩු 32ක් මතින් ඉදි වූ වෙසක් තොරණ මම නම් මීට පෙර දැකලා නැහැ. එම මා කූඩුවේ අලංකාරවත් භාවය හා විස්මිත භාවය මට නම් කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරම් ලස්සනට හදලා පාට පාටින් ඒ දැල්ලෙන්නේ බල්බ් නේද? මෙය ගිනස් වාර්තා පොතට එක් වෙන්නම ඕන. ගුත්තිල ජාතකය ඇත්තටම සජීවීව දුටුවා හා සමානයි. ඒ ඇයිද කිව්වොත් සක්‍ර දේවියන් ගුත්තිල පඬිතුමාට වියන්ගුලි 3ක් දුන් ආකාරය, මනරම් වීණා දෙකේ තත්බිදින ආකාරය, දිව්‍ය පුත්‍රයා හා දිව්‍යාංගනාවන් වලාකුළු මතින් වඩින ආකාරය ආදී අවස්ථානුකූලව ඇත්ත සිදුවීමෙන් එම තොරණේ සාදා තිබුණා. පානදුර එක්සත් පොදු වෙළඳපොලේ බෞද්ධ සමිතියේ සිටින සමාජික සමාජිකාවන්ට මීට වඩා අලංකාරවත් නිර්මාණශීලී තොරණක් ඊළඟ අවුරුදු වලත් සෑදීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවයි අපේ channel එකෙන් එක සිතින් ප්‍රාර්ථනා කර සිටිමු. තවද අපේ YouTube channel එකට subscribe කරන්න, share පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සංඝයේ ගරු සභාපති මහේෂ් පුණාන මැතිතුමන්, ගරු ලේකම් සංඝ වර සංඝ මැතිතුමන්, ගරු වාටාගාරක දුමින්න මැතිතුමන් ඇතුළු සියලුම නිලධාරීන්ටත් සියලුම කාර්යක සභාවකයන්ටත් පානදුරේ සියලුම වෙළඳ ප්‍රජාවටත් මේ දර්ශනීය විශ්මිත මහා තොරණේ චිත්‍ර නිර්මාණ ශිල්පී වර්ගයේ සසිත කරුණා කලාකරුවාට මේ දර්ශනීය විශ්මිත මහා තොරණේ විදුලි ආලෝකන ශිල්පී ලක්ෂා නිලධාරීක සමිතියේ සජිත් ලක්ෂා ඇතුළු සියලු දෙනාට ලබන වර්ෂයේ මේ දක්වා දැවැන්ත නිර්මාණයක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරගෙන ඔබ නැරපු මේ තොරණ ලස්සනයි කියලා ඔබේ හදවතට දැනුණා නම් ඔය ටැග් එකට එකතු කරලා ලස්සන අප්පුඩියක් දාලා හැමෝම මේ ස්ටෝරි ඔබේ ආත්මසන තමයි හැමදාමත් ඔබේ ප්‍රතිචාරය තමයි හැමදාමත් පාන්දුර තොරණ අංක 1 බවට පත් වේ. එන්න අපේ කාර්යාලය වෙත දෙන්න ඔබේ සහයෝගය ලබන වර්ෂයේ මීටත් වඩා දැවැන්ත නිර්මාණයක් ඉදි කරන්නට. එන්න කාර්යාලය වෙත ඔබට පුළුවන් ආකාරයේ සහයෝගයක් ලබා දීලා මේ දර්ශනීය විස්මිත මහා තොරණේ වර්ණ ඡායාරූපයක් අදලාගෙන යන්නට ඔබට අවස්ථාව ලැබෙනවා වගේම මේ දර්ශනීය විස්මිත මහා තොරණේ ජාතක කතාව ඇතුළත් DVD පටය ඔබට පිළිදේ ගන්නට පුළුවන්. මේ දර්ශනීය විස්මිත මහා තොරණේ රූප රාමයෙන් රූප රාමෝට එකතු කරලා ඒ ජාතක කතාව ඇතුළත් කරලා
ඉදිරි පිළිපද අවශ්‍යපාදනය කර තිබෙනවා. ඔබට අදාළ සිටිතේ මෙදී කරන අවස්ථාව දෙන්නේ අප ඔබට සතුටින් සඳහන් කර සිටිනවා. එන්න කාර්යාලය වෙත දෙන්න ඔබේ සහයෝගය ලබන වර්ෂයේ මීටත් වඩා දෙවන්ත නිර්මාණයක් ඔබට දකින්නට ඉදි කරන්න සලස්වන්න සේනම්. පාන්දුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ සාඩම්බර 67 නිර්මාණය ගුත්තිල ජාතක කතා වස්තු විදාතකින මේ පාන්දුර විශ්වවිද්‍යාල මහා තොරණේ තවත් දර්ශන වාරයක් ඔබට දැක බලා ගන්නට අවස්ථාව ස්වල්ප මොහොතකින් ලබා දීමට බලාපොරොත්තු වෙයි. අප අවස්ථාව ලබා දෙනවා යලි විරේන්ද්‍ර සුරල් මඩවයන්ට අපගේ කේන්ද්‍රීය විද්‍යාලයට වේදිකාව